travel without travel අද අපි සුවිශේෂී දෙයක් ගැන විස්තර ඔබට ගෙනාවා. ඉතින් අපේ channel එක subscribe කරලා අලුත් වීඩියෝ දාපු සැනින් නරඹන්න bell icon එකත් click කරලම අපිත් එක්ක එකතු වෙන්න. ලෝක විනාශයේ ඔරලෝසුව. එහෙමත් නැත්නම් Doomsday Clock. 2026 වසර සඳහා යාවත් කාලීන වෙලා තිබෙනවා. ඒ 2026 ජනවාරි 27 වෙනිදා සිදු කෙරුණා. ඉතින් දැන් ලෝක විනාශයට ඉදිරිව ඇත්තේ තප්පර 85ක් පමණයි. මේ ඔරලෝසුවේ ලෝක විනාශය ලෙස සටහන්ව ඇත්තේ මධ්‍යම රාත්‍රියටයි. මෙය එම ඔරලෝසුවේ ඉතිහාසයේ පුරාම ලෝක විනාශයට ආසන්නතම අවස්ථාව ලෙස සටහන් වෙනවා. පරමාණුක විද්‍යාඥයින්ගේ පුවත්පත Bulletin of the Atomic Scientist මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන මෙම ඔරලෝසුවේ වෙලාව 2025 වසරේදී පැවති තප්පර 85 සිට තවත් තප්පර 4කින් මධ්‍යම රාත්‍රිය, ඒ කියන්නේ ලෝක විනාශය ලෙස හඳුන්වන මධ්‍යම රාත්‍රිය දෙසට ඉදිරියට ගොස් තිබෙනවා. මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ලෝක බලවතුන් අතර ඇති වී තිබෙන දැඩි යුදමය තත්ත්වය. පාලනයකින් තොරව කෘතිම බුද්ධිය යුද කටයුතු වලට යොදා ගැනීම සහ දේශගුණික විපර්යාසයන් ලෙස සඳහන්. ඉතින් ඇත්තටම මේ කියන්නේ සැබෑ ලෝක විනාශයක් ගැනද? එහෙමනම් නෙමෙයි. මේ ලෝක විනාශයේ ඔරලෝසුව කියන්නේ සංකේතාත්මක ඔරලෝසුවක්. මෙයින් අදහස් කරන්නේ පෘථුවිය මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසාම, ඒ කියන්නේ පරමාණුක අවි, දේශගුණික විපර්යාස වැනි දේවල් නිසාම අපිට කොතරම් අවදානමක් තිබේද යන්න ලෝක නායකයින්ට සහ ජනතාවට පෙන්වා දීමටයි. ඉතින් මිනිසුන් සාමකාමී ලෙස කටයුතු කරන්නේ නම් මෙම ඔරලෝසුවේ කටුව නැවත ආපස්සට, ඒ කියන්නේ විනාශයෙන් ඈතට, එහෙම නැත්නම් මධ්‍යම රාත්‍රියෙන් ඈතට ගෙන යා හැකියි. 1947 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම කාල ගණනය ආරම්භ කළ අතර 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග මෙය මධ්‍යම රාත්‍රියට විනාඩි 17ක් පිටුපසින් ආරක්ෂිත මට්ටමක තමයි පැවතිලා තිබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙනකොට ලොව පුරා පවතින යුදමය තත්ත්වය වගේම මිනිසුන් විසින් පරිසරයට කරන හානිය සීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වලින් අපිට තේරුම් ගැනීමට සිදු වෙන්නේ ඊටාම සීඝ්‍රයෙන් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම මේ පෘථුවිය විනාශය කරා ලං වෙන බවයි. විනාශයේ ඔරලෝසුව සංකේතාත්මක දෙයක් වුණත් මිනිසුන්ගේ යහපැවැත්මට කොච්චර වැදගත් යන්න යලි යලිත් අපිට මතක් කරලා දෙන්න මේ ලෝක විනාශයේ ඔරලෝසුවට හැකි වෙලා තියෙනවා. ඉතින් තවත් තප්පරයකින් හරි ලෝකයේ විනාශයට සංකේතාත්මකව හෝ ඉවහල් වන දෙයක් ඔබ කිරීමට නම් සිතන්නවත් එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.